අද අපි හිතුවා Toyota brand එකේ ප්‍රීමියම් වෙහිකල් එකක් ගැන ක්වික් රිවිව් එකක් කරන්න. ඉතින් මේ තමයි Toyota Crown. Toyota කිව්වහම අපේ ඔළුවට එන්නේ fuel economy එක හොඳ සහ maintenance අඩු වාහනයක් විදියට. හැබැයි මේ Toyota Crown එක කියන්නේ Toyota කම්පැනියෙන් ලක්සරි සෙග්මන්ට් එකට හදපු ප්‍රීමියම් ප්‍රොඩක්ට් එකක් කියලා අපිට කියන්න පුළුවන්. වාහනේ එක්ස්ටීරියර් ගැන කතා කරොත් මැජෙස්ටික් ලුක් එකක් තියෙන pearl white කලර් එකකින් තමයි මේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම අපි බලමු මේකේ wheels වලට 19 inch ලොකු wheel එකක් මේ වාහනේට ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාලන්ට පේනවා ඇති chrome look එකක් තියෙන හොඳ alloy wheel එකක් එක්ක වාහනේ luxury look එක මේගොල්ලෝ wheel එකේ ඉඳන්ම මෙතනදී වාහනේට දීලා තියෙනවා. ඉතින් අපි වාහනේ ෆ්‍රන්ට් ලුක් එක ගැන කතා කරොත් වාහනේ ඔයගලන්ට පේනවාද මෙතන ලොකු ග්‍රිල් එකක් එක්ක ලොකු එයාර් ඉන්ටේක් එකක් ගන්න පුළුවන් විදිහට මෙතන ග්‍රිල් එකක් දීලා ඒත් එක්කම වාහනේ හෙඩ්ලයිට්ස් වලදී ඔයගලන්ට ඩේ ටයිම් රනින් ලයිට් එක්ක fully LED headlamps මේ වාහනේදී ඔයගලන්ට හම්බෙලා දෙනවා ඒත් එක්කම මෙතනින් ඔයගලන්ගේ front parking sensors බලා ගන්න පුළුවන්. ඉතින් සුපුරුදු විදිහට Toyota logo එක වෙනුවට Crown logo එක මෙතනින් බලා ගන්න පුළුවන්. ලක්සරි සෙග්මන්ට් එකේ වෙහිකල් එකක් හින්දා වාහනේ ඇතුළේ ඉන්න පැසෙන්ජර්ස්ලා කම්ෆර්ටබිලිටි එක ගැන සෑහෙන හිතලා දෙනවා. ඉතින් අපි වාහනය නැගලා කෙටියෙන් කතා කරමු මොන වගේ ෆීචර්ස්ද මේ වෙහිකල් එකේ ඇවිල්ලා තියෙන්නේ කියලා. වෙහිකල් එක අපිට මෙන්න මේ විදිහට ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනද ලස්සන ඇනිමේෂන් එකක් එක්ක fully LED ඩිස්ප්ලේ එකක් මේගොල්ලෝ මෙතනින් දීලා තියෙන ලස්සන ඇනිමේෂන් එකත් එක්ක තමයි වෙහිකල් එක ස්ටාර්ට් වෙන්නේ. ඒත් එක්කම මෙතනින් ඔයගලන්ගේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක දීලා තියෙනවා. වයර්ලස් Apple CarPlay පහසුකම සහ Android Auto පහසුකම ඔයාලට හම්බ වෙනවා. ඒත් එක්කම මේ center console එකට ආවට පස්සේ මෙතනින් ඔයගලන්ට dual climate control AC system එක හම්බ වෙනවා. ඒත් එක්කම මෙතනින් ඔයගලන්ට Thunderbolt port එකක් හම්බ වෙනවා. ඊට අමතරව ඔයගලන්ගේ ෆෝන් එක wirelessly charge කරන්න පුළුවන් පහසුකම මෙන්න මේ විදිහට Toyota Crown එකේ දීලා තියෙනවා. මෙතනින් ඔයගලන්ට gear shift එක හම්බෙලා තියෙනවා. ඒත් එක්කම මෙතනින් පොඩි cup holders දෙකක් ඔයගලන්ට මෙතනින් හම්බ වෙනවා. සහ මෙතන මැද center console එකේ දෙපැත්තටම open වෙන ඔයගලන්ට storage area එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. මම අර කලින් කතා කරා වගේ මේ වාහනේ පැසෙන්ජර්ස්ලාගේ කම්ෆර්ටබිලිටි ගැන සෑහෙන්න හිතලා තියෙනවා. ඉතින් මේ සීට් ගත්තාම fully leather සීට් තමයි ඔයගලන්ට හම්බෙලා තියෙන්නේ. ඒත් එක්ක මේ මසාජින් සීට් තමයි හම්බෙලා තියෙන්නේ. මේ කැබින් එක ඩිසයින් කරලා තියෙන්නේ එක්සිකියුටිව් කැබින් එකක් විදිහට. රෙයර් පැසෙන්ජර්ස්ලාට උපරිම කම්ෆර්ටබිලිටි එකක් හම්බෙන විදිහට හොඳ ලෙග් ස්පේස් එකත් එක්ක උපරිම පැසෙන්ජර්ස්ලා දෙන්නෙක්ට ඉතාමත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන මේ හෙඩ් රූම් එක සෑහෙන්න අඩුයි. ඉතින් ටිකක් උස කෙනෙක්ට මෙතනදී පොඩි අපහසුාවක් දැනෙන්න පුළුවන් මේ තියෙන හෙඩ් රූම් එකත් එක්ක. මේ විදිහට අපිට මෙන්න මේක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි පිටිපස්සේ යන පැසෙන්ජර්ස්ලාට ඒගොල්ලන්ගේ සීට් එක ඇඩ්ජස්ට් කරගන්න, ඒ වගේම රිලැක්සේෂන් පාර්ට් එක, ඒත් එක්කම වාහනේ තියෙන ෂේඩ්ස් වගේ දේවල් කන්ට්‍රෝල් කරන්න ෆුල් කන්ට්‍රෝල් පැනල් එකක් මෙතනින් ඒගොල්ලන් හම්බෙන සහ වාහනේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට ඒ වගේම AC සිස්ටම් එකට වගේ ඇක්සස් මෙතනින් ඒගොල්ලන්ට හම්බෙනවා. ඉතින් අපි වෙහිකල් එකේ රේ සයිඩ් එක ගැන කතා කරනකොට ඔයගලන්ට පේනවා ඇති ටේල් ලයිට් එක කොටස් දෙකකට තමයි හම්බෙන්නේ. ඒත් එක්කම මෙතෙන්ට ආවම Toyota logo එකේ පුංචියටත් මෙතනින් Crown කියන බ්‍රෑන්ඩින් එක සෑහෙන ලොකු ප්‍රමාණයකටත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් වාහනේ ටේල් ගේට් එක ඕපන් කරගන්න අපිට ඔප්ෂන්ස් තුනක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි key එකේ තියෙන බටන් එක ප්‍රෙස් කරලා අපිට ඕපන් කරන්න පුළුවන්. ඊට අමතරව මෙතනින් බටන් එකක් තියෙනවා. ඒ බටන් එකෙන් අපිට ටේල් ගේට් එක ඕපන් කරගන්න පුළුවන්. සහ ඊළඟ ක්‍රමය තමයි මෙන්න මේ විදිහට මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට ටේල් ගේට් එක ඕපන් කරගන්න පුළුවන්. මේ වෙහිකල් එක ෆුල් සයිස් සෙඩාන් එකක් හින්දා ඔයගොල්ලන්ට ලොකු බූට් ස්පේස් එකක් මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් ට්‍රැවල් කරනවා නම් වගේ දේවල් වලදී ඔයගොල්ලන්ට හොඳ බූට් ස්පේස් එකක් එක්ක ඔයගොල්ලන්ගේ ලගේජස් වගේ දේවල් ඉතාමත් පහසුවෙන් මේ වාහනේදී ඔයගොල්ලන්ට අරන් යන්න හැකියාව තියෙනවා. විශේෂම මතක් කරන්න ඕන දේ තමයි මේ වෙහිකල් එක ස්ටර්ලින් වොරන්ටි කැටේ තමයි අපි පාරිභෝගිකයාට සමීප කරලා තියෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ ස්ටර්ලින් ජපාන් ආයතනයේ මේ හැම වෙහිකල් එකක්ම
කයාෆොලි පික් කරලා උසස් තත්ත්ව පරීක්ෂණවලට භාජනය කරලා තමයි අපේ ස්ටර්ලින් පාරිභෝගිකයන්ට අපි ගෙනල්ලා දීලා තියෙන්නේ. එහෙනම් තවත් මේ වගේ එක්සයිටිං vehicle review එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්. In my palm, ain't no way I'll ever drop that.